එතකොට පුතේ අපි ඊයේ චුට්ටක් අර මිනිතේ කියන පාඩම ගැන පොඩි හැඳින්වීමක් කරා. මොකක්ද මිනිතේ කියන පාඩමේ තියෙන්නේ විශේෂ පොඩි අනුමාත්‍රිකා කියලා. එතකොට පුතේ දැන් අපි කෙලින්ම වැඩේට පටන් ගමු. කෙලින්ම අද ඊයේ අපි කතා කරන්න ඕන හැමදේම කතා කරලා මේ දේවල් ඉවරයක් කරගත්ත නිසා අද සම්පූර්ණයෙන්ම අපි පාඩමටම අවධානය දෙමු. හරි? අ, බලමුකෝ අපි චූටි වැඩ ටිකක් එක්ක වැඩේ ටක් ගාලා පටන් ගමු. පුතේ අපි ඊයේ කතා කර හිටියේ ඔයාලට මතක ඇති මම නැවැත්තුව තැන මිනිතේ කියන කොටස. එතකොට ওই මිනිතේ කියන කොටසට අදාළව පරිමිතිය වර්ගඵලය පරිමාව කියන කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් ඔය පරිමිතිය වර්ගඵලය කියන එකෙත් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක එහෙම නැත්නම් වෘත්ත පොඩි කෑල්ලක වර්ගඵලයේ පරිමිතිය හොයන එක තමයි. හරි. ඉතින් අපි ඔයාලට මම හිතන්නේ අපි WhatsApp group එකට දැම්මා ටියුට් එක ඔයාලට ටියුට් එක ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා හැමෝටම. දැන් ප්‍රශ්නයක් නැහැ කවුරුත් දැන් ටියුට් එක ඔයාලට අවශ්‍ය වෙලාවට බලා ගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ ගාණක් හදන්න ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි අපි ටියුට් එක අවශ්‍ය වෙන්නේ. නැත්තම් ටියුට් එක මම කොහොමද ලබන සතියේ සෙන්සුරාදා වෙද්දී ඔයාලගේ ගෙදරට ටියුට් එක ලැබෙන්න සලස්වනවා. හරි. අපි හැමදේම පටන් ගන්න ඊයේට වඩා හොඳට අද හැමදේම මුලින් ඉඳලා යන්න. හරි. එතකොට මේ මිනිතය කියන පාඩමේදී අපි ඉස්සෙල්ලම කතා කරන්නේ කැපිටල් A මාතෘකාව යටතේ මෙන්න මේ පරිමිතිය කියන කොටස. ඉතින් හොඳින් අහගන්න එකපාරින් හැමදේම උඩ දාගමු. අපි සාමාන්‍යයෙන් දන්නවා පරිමිතිය තල රූප වල පරිමිතිය තමයි සාමාන්‍ය අපි ගණිතයේදී ඉතාමත් වැදගත් කොට ඉගෙන ගන්න. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද තල රූපයක් කියන්නේ කියලා මම ඊයේ කියලා දුන්න මතක ඇති මොකක්ද? යම්කිසි තලයක මොකක් හරි පෘෂ්ඨයක් උඩ අපි තියෙන මොකක් හරි රූපයකට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් අඳින රූපයකට තමයි අපි කියන්නේ තල රූපයක් කියලා නේ සාමාන්‍යයෙන් පුංචි අදහසක් මතක තියාගත්තනම් ඇති තල රූපයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි කොලයක අඳින වෘත්ත හැඩයක්, සමචතුරස්‍ර හැඩයක්, ත්‍රිකෝණ හැඩයක් සරල උදාහරණ. ඉතින් පුංචි කාලේ ඉඳන් අපි දන්නවා ඍජුකෝණාශ්‍රයයක, සමචතුරාශ්‍රයයක, ත්‍රිකෝණයක පරිමිතිය හොයන්නේ කොහොමද කියන එක. හරි. ඒ දේවල් තමයි මම ඊයේ මතක් කරේ. මම අදත් ඒ දේවල් ටික ඔයාලට පොඩ්ඩක් එකින් එක මතක් කරගෙන යන්නම්. හරි පුතේ එතකොට එන්න ටියුට් එක ඔයාලට මං හිතන්නේ පේනවා දැනට ඔයාලට මේවා ලියා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කොලේකුයි පෑනකුයි අරගෙන මම මේ ලියන දේවල් ඒ විදිහට ලියා ගන්න. ටියුට් එක ආවට පස්සේ ටියුට් එකේ මේ දේවල් ෆිල් කරගන්න. ඒ වගේම දැන් ටියුට් එක දැන් මිනිතේ කියන ටියුට් එකේ පළවෙනි කොටසනේ පරිමිතිය කියන්නේ. ඔයාලා ප්ලස් කැප් කොල ටිකක් අරන් තියාගන්න පුතේ මේ ටියුට් එකේ තියෙන ගණන් ටික හදන්න. මේකේ තියෙන හැම ගණනක්ම අනිවාර්යෙන් හදන්න ඉතාමත් වැදගත්. මොකද පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඒ හැම දෙයක්ම මේ ටියුට් එකට ඇතුළත් කරලා තියෙන හින්දා. එතකොට ෆයිල් කවරයක් හදාගෙන ටියුට් එකත් එක්ක ඒ හදපු ගණන් ටික දාලා පිළිවෙලට ලස්සනට තියාගන්න එක්සෑම් එක ළඟ වෙද්දී ආයෙ පාරක් නෝට් එක පොඩ්ඩක් බලලා හදපු ගණන් ආයෙ පාරක් දෙපාරක් විතර හැදුවට පස්සේ කිසි අවුලක් නැහැ. ගින්දර වගේ වැඩේ කරන්න තියෙන්නේ. රයිට්. පුතේ අපි ටක් ගාලා පාඩමට යන්න. තල රූප වල පරිමිතිය කොටසේ ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන්න තියෙනවා. ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඉතින් පරිමිතිය කියන්නේ මොකක් හරි තල රූපයක වටේ දිගනේ මායිම වටා තියෙන මුළු දිග. ඒතකොට අපිට කෙලින්ම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාදයයි මේ පාදයයි ඒ කියන්නේ 2ට එකතු කරන්න වෙනවා. මෙතන B පාදය මේ B පාදය කීයද? 2B. ඕනනම් මේක මේ විදිහටම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාධක දෙකක ගුණිතයක් විදිහට වරහන් ඇතුලේ දෙවරක් A ධන B කියලා ලියා ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් උදාහරණ හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ලියා ගන්න මේ වෙලාවේදී. එතකොට සමචතුරාශ්‍රය පුතේ සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද? පාද හතරම සමාන දෙයක්. සමාන තල රූපයක්. ඉතින් පාදයක දිග x නම් මොකද කරන්නේ? පාද හතරක් තියෙන හින්දා අපි x ගුණ කරනවා 4ෙන් අපිට පරිමිතිය ගන්න පුළුවන් 4x කියලා. හරි ලේසි දේවල් හින්දා මම ඉක්මනින් කියලා දීගෙන යන්නේ. ඊට පස්සේ ත්‍රිකෝණ. ඔයාලට පේනවා මෙතන ත්‍රිකෝණ වල නම් තියෙන්නේ මොන වගේ ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණයේදී අපිට හම්බෙන්නේ මෙතන නම් තියෙන්නේ පාද තුනම අසමාන විෂම පාද ත්‍රිකෝණයක්. මේ අතරින් මම ටක් ගාලා මතක් කරන්නම්. අපිට පුතේ ත්‍රිකෝණ පාද අණුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තියෙනවා සමපාද ත්‍රිකෝණය, ඊළඟට සම ද්විපාද, අවසාන වශයෙන් විෂම පාද. හරි. මෙන්න මේ පාද අණුව මෙන්න මේ විදිහට ත්‍රිකෝණ කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඔය මොන කොටස ගත්තත් පුතේ දැන් නම් මෙතන තියෙන විෂම පාද ත්‍රිකෝණයක්නේ. ඒ ත්‍රිකෝණයකත් අපි පරිමිතිය හොයන්නේ ඒ වටේ තියෙන දිග එකතු කරලා. ඒ කියන්නේ A එකතු කිරීම B එකතු කිරීම C. මේක තමයි උත්තරේ වෙන්නේ.
වෘත්තය. වෘත්තය. මං ආයෙ ඔයාලට වෘත්තය කියන එක මතක් කරලා දෙන්නම්. වෘත්තය කියන එකේදී පුතේ මතක ඇති ඔයාලට අපි කතා කරා. වෘත්තයක සාමාන්‍යයෙන් අපි ඊයේ කතා කරපු දේවල් එක්ක ඔයාලා දන්නවා වෘත්තයක පරිධිය අපි c කියලා සංකේතවත් කරලා ඒ වගේ මේක 5d කියලා අර්ථ දක්වලා තියෙනවා ගණිතයේදී. එතකොට ඔයා දන්න සාමාන්‍යයෙන් වෘත්තයක් මෙන්න මේ වගේ හිතන්න. වෘත්තයේ එක් කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට අපි අඳිනවා කේන්ද්‍රය හරහා රේඛාවක්. ඕකට තමයි අපි කියන්නේ D. එහෙම නැත්නම් මේකට අපි කියනවා විස්කම්භය කියලා. මම ලියන්නම් කෙටියෙන් D කියලා. එතකොට ඔය D කියන එක්කෙනත් එක්ක මෙන්න මේ R කියලා කොටසක් තියෙන්නේ. මෙන්න මේ R කියන එක්කෙනාගේ සම්බන්ධයක් තියෙනවා. දැන් කවුද මේ R කියන්නේ? R කියන්නේ කේන්ද්‍රයේ සිට වෘත්තයේ මායිමට අඳින ලද රේඛාව. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් අරය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ වෘත්තයක එක් කෙළවරක ඉඳ අනෙක් කෙළවරට කේන්ද්‍රය හරහා රේඛාවක් ගහද්දී ඒකට විස්කම්භය කියනවා වගේම එතනින් නිරූපණය වෙන්නේ අර වෘත්තයේ අරයන් දෙකක්. ඒ නිසා විස්කම්භය අපිට ලියා ගන්න පුළුවන් D සමානයි 2R කියලා. ඔන්න ඔය සූත්‍රයේ ඔප්පු කිරීමක් විදිහට පුතේ අපිට වෘත්තයක පරිධිය ලියා ගන්න පුළුවන්. 5 ලිව්වා D වෙනුවට 2R දෙම සාමාන්‍යයෙන් අපි මේක ලියාගන්නේ C සමානයි 2πr කියලා. හරි. මේ දේ ඊටම වැදගත් දෙයක්. අමතක කරන්න එපා. මතක තියාගන්න. මොකද මේ වගේ දෙයක් එක්සෑම් එකේදී ඔයාලට දෙන්නේ නැහැ. මම පොඩි තරුවකුත් දාලා පෙන්නන්නම්. මෙන්න මේ කොටස අනිවාර්යෙන් ඔයා මතක තියාගත යුතුමයි. මොකද්ද වෘත්තයක පරිධිය හොයන සූත්‍රය 2πr. ඔන්න මතකේ තියාගන්න ඕන පළවෙනි දේ මම ඔන්න කිව්වා එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන්ම වෘත්තයක පරිධිය කියන්නේ C සමානයි 2πr කියන එක මතක තියාගන්න. හරි. right. ඒක තමයි අපේ පළවෙනි කොටස. ඊට පස්සේ වෘත්තයේ කතන්දරයේ තමයි මේ පරිමිතිය ඇදී අපිට ගැඹුරට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එතකොට ඔය වෘත්තය ගැන කතා කරනකොට කේන්ද්‍රික ඛණ්ඩය කියන එක ගැන කතා නොකරම් බෑ. මොකද ඔය කේන්ද්‍රික ඛණ්ඩය අපිට විශාල වශයෙන් අවශ්‍ය වෙනවා ගණන් හදන්නට. හරි. ඉතින් කේන්ද්‍රික ඛණ්ඩය ගැන මම චුට්ටක් කියන්න කලින් අපි නෝට් එකක් දාගමු ඉක්මනට. දැන් ඔයාලා ටියුට් එක හම්බුනාට පස්සේ ටියුට් එකේ මේ හැරින් රතු පාට ලස්සන තරුවක් දාලා කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා ලියාගන්න. දැනට එහෙම ලියාගන්න ටියුට් එක නෑනේ. ඒ නිසා ඔයාලගේ කොලේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා මාතෘකාව ලියලා තරුවක් දාලා මේක ලියාගන්න ලෑස්ති වෙන්න. හරි පුතේ. තරුවක් දාලා ලියාගන්න. අරයන් දෙකක් හා අරයන් දෙකක් හා වෘත්ත ඡාප කොටසකින් මායිම් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ඔන්න දැන් මම ඔයාලට ලස්සන සංකල්ප ටිකක් ඉදිරිපත් කරන්න යන්නේ බලාගෙන ඉන්න. හරි. මෙන්න තියෙනවා පුතේ අපේ වෘත්තය. පොඩක් ඉතින් චිත්‍රාංශයේ කැතයි ගණන් ගන්න එපා. වෘත්තය පොඩ්ඩක් අටවට්ටමක් වගේ තමයි ඇඳෙන්නේ. හරි. ඔය තියෙන්නේ වෘත්තය. ඉතින් මෙන්න මේ තියෙන වෘත්තයෙන් අපි පුතේ මෙන්න මේ කේන්ද්‍රය ගමුකෝ O කියලා. O කියන වෘත්තයෙන් මෙන්න මේ වගේ පුංචි අරයන් දෙකක් ගහගෙන ඔය වගේ කෑල්ලක් අපි කපලා ඉවත් කරගන්නවා කියන්නේ එතකොට අපිට එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. හරි. මෙන්න මේ වගේ හැඩයක්. මෙයා R කියලා ගමු. මෙයා R කියලා ගමු. මෙතන හැදෙන කෝණය අපි ගමු θ කියලා. ඔයා හොඳට මතක තියාගන්න. ඒ කෝණයම තමයි පුතේ මෙන්න මෙතනක් තියෙන්නේ මේ අරයමයි මේ R ඔන්න ඔය විදිහටමයි. ඉතින් ඔන්න ඔය වගේ වෘත්තයෙන් අරයන් දෙකක් හා වෘත්ත ඡාප කෑල්ලක් තියෙන කොටසක් කපලා ඉවත් කරගත්තොත් ඔන්න ඕකට තමයි පුතේ අපි අර ලියාගත්තා වගේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ කේන්ද්‍රික ඛණ්ඩය අපිට ඉගෙන ගන්න විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. මගේ පුතාලා චිත්‍රය පොඩ්ඩක් සොය කැත උනා. ඒක තමයි අපල ලස්සන හදිනවා. මගෙත් එක්කම අපි මේ රූපෙ ඉක්මනට ඇඳගමු.
ඉක්මනට ඇඳ ගන්නකො වෘත්තයක් ඉස්සෙල්ලාම. right. වෘත්තයක් ඇඳගෙන එයාගේ හරියට මැද නම් කරගන්න කේන්ද්‍රය O කියලා. හරි. ඊට පස්සේ වෙන පාට පෑනක් පාවිච්චි කරලා පුළුවන් නම් කේන්ද්‍රයේ ඉඳලා කෙලවර වෙනකන් පොඩි කඩ ඉරක් ඇඳ ගන්න. ඒ වගේම චුට්ටක් තව ඈතින් තව කඩ ඉරක් ඇඳ ගන්න. right. එතකොට ඒ කඩ ඉර යටින් දාගන්න R. ඒ කියන්නේ පුතේ මේ තියෙන වෘත්තයේ අරය කියන එක අදහස් කරන්න. ඒ වගේම මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කෝණය අපි ගමු θ කියලා. right. හරි. ඔන්න ඒ වගේ කැලලක් තමයි දැන් කපන්නේ. හරි. දැන් කපලා දැන් ගමු කපුප් එක එළියට එන. මෙන්න තියෙනවා කපුප් එක එළියට ගන්නයි හදන්නේ. මෙන්න. හරියට නිකන් මොකක් වගේද? අපි ඔය කයාවේ පොඩි කාලේ හැපි කව් චීස් මතකද? චීස්. එතකොට පිට්සා ඒ වගේ. හැබැයි ඒවා අපිට ගන්න බෑ මේ කේන්ද්‍රික ඛණ්ඩ කියලා. මොකද දන්නවද? ඒවා හැඩතලනේ. අපි මේ කතා කරන්නේ තල රූප ගැන. ඒ හේතුව නිසා. හරි. එතකොට පැටවුනේ මතක තියාගන්න දැන් ඔන්න අර කෝණයත් ඒ විදිහටම θ තියෙනවා. R තියෙනවා. මෙතන R තියෙනවා. එතකොට මෙන්න මෙතන මම දාගන්නම් A මෙතන B. අන්න ඒක තමයි මෙතනත් A B. එතකොට පැටියෝ මෙන්න මේ A B දිග. ඒ කියන්නේ මෙන්න මේ කොටස ගැන කතා කරන්නේ. හරි. A B දිගට අපිට කියන්න පුළුවන් ඡාප දිග කියලා. හොඳට මතක තියාගන්න මේ දේවල් ඉතාම වැදගත්. හරි. ඡාප දිග. ඒ වගේම R කියන්නේ පුතේ අරය. හරි. R කියන්නේ අරය. ඒ වගේම θ කියලා අපි මෙතන අරන් තියෙන්නේ කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. right. මම එකපාරක් කියලා දෙන දේවල් හොඳට අවධානයෙන් අහන් ඉන්න ලියා ගන්න මම වෙලාව දෙන්නම් පස්සේ ලියා ගන්න. හරි. ඒතර අපි කතා කරා AB කියන්නේ ඡාප දිග, අරය කියන්නේ R, θ කියන්නේ කේන්ද්‍රික කෝණය. right. මගේ පුතාලා දැන් වෘත්තය ඇඳගෙන අර කේන්ද්‍රික ඛණ්ඩය දාලා AB කියන්නේ මොකක්ද, R කියන්නේ මොකක්ද, θ කියන්නේ මොකක්ද කියන එක හැකි ඉක්මනින් දාගන්න. ඡාප දිග කියන්නේ මොකක්ද කියන එක. දැන් ඔය AB කියලා ඉගෙන ගත්ත ඡාප දිගවල අපිට වැඩිපුර දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඒ නිසා ඊළඟ මාතෘකාව දාගන්න පුතේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. right. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක මම දැන් කියලා දුන්නා. ඔන්න මම ඇඳගත්තා පුංචි කේන්ද්‍රික ඛණ්ඩයකුත්. හරි. එතකොට මේකේ අපි කෝණය දාගමු θ කියලා. මේ තියෙන්නේ අරයන් R කියලා. මේ තියෙන්නේ AB කියන ඡාප දිග. හරි. දැන් පුතේ ගණිතයේදී අපිට මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩවල මෙන්න මේ AB කියන මිනිස්සයාගේ මෙන්න මේ AB කියන චරිතයේ අපිට දිග හොයාගන්න වෙනවා. හරි. දැන් ඔයාට පේනවා දැන් මේක නිකන් වක්‍රාකාර හැඩයක් තියෙන හින්දා අඩි කෝදුවක් පාවිච්චි කරලා දිග මැන ගන්නත් බෑ. එතකොට ඕකට අපිට ගණිතයේදී සූත්‍රයක් තියෙනවා අපි ඔප්පු කරලා හදාගන්න එකක් පොඩ්ඩක් මතක තියාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ ඕනම ගාණක් හදන්න පුළුවන්. හරි. දැන් ඔය කතාවේ තර්කය ගොඩනැගෙන්නේ වෘත්තයත් එක්ක. හරි. දැන් මම අර මුලින්ම කිව්වා ඔයාට මොකක්ද? වෘත්තයක පරිධිය. එහෙම නැත්නම් අපි කිව්වා C කියලා. හරි. මෙන්න මේ C කියන එක අපි හොයාගත්තේ කොහොමද? C සමානයි 5D කියන එක අපි තව චුට්ටක් මේවා කරගත්තා. අපි ව්‍යුත්පන්න කරලා පෙන්නුවා 2πr කියලා. හරි. එතකොට දැන් මගේ තර්කය වෙන්නේ මේකයි. වෘත්තයක පරිධිය 2πr වෙන වෙලාවේදී ඒ වෘත්තයේ කෝණය කීයද පුතේ? හිතන්න. ඒ වෘත්තයේ කෝණය කීයද? දැන් වෘත්තය කියන්නේ පැටියෝ මෙන්න මේ වගේ හැඩයක් නේද? එතකොට මෙන්න මේකේ කෝණය කීයද? ලක්ෂයක් වටා අපි දන්නවා කෝණය අංශක 360යි. මම මෙතන වරහනින් දාන්නම්. ඒ අවස්ථාවේදී වෘත්තයේ කෝණය අංශක 360යි. හරි. මගේ තර්කය අහගන්න උඩට වෘත්තයක පරිධිය 2πr වෙන වෙලාවේදී ඒකේ කෝණය අංශක 360යි. එතකොට වෘත්තයෙන් θ කියන කෝණයක් කපලා ගත්තොත් එළියට. ඒ කියන්නේ දැන් මෙන්න මේ වෘත්තයෙන් මෙන්න මේ කපලා ගත්තේ මේ කියන කෑල්ල කියලා හිතන්නකෝ. මේ තියෙන අපි කපලා ගත්ත කෑල්ල කියලා හිතන්නකෝ. එතකොට යම් කිසි θ ප්‍රමාණයක් ගත්තොත් අන්න ඒ මෙන්න මේ හැදෙන දුර අපි AB කියන ඡාපයෙන් නිරූපණය කරනකොට ඒ ඡාප දිග හොයන්න කොහොමද සූත්‍රයක් නිර්මාණය කරගන්නේ? 360යි නම් 2πr නම් 360න් අංශක θ ප්‍රමාණයක් නම් මොකද්ද සූත්‍රය හදාගන්න පුළුවන්? 2πr ගෙන් 360න් θ ප්‍රමාණයක්. ඇයි?
බලන්න පැහැදිලි දිලා වැඩි එකපාරින්ම කියලා දුන්නේ. හරි. දැන් අංශක 360කට පුතේ 25R නේ. හරි. ඒ කියන්නේ හරියටම අංශක 360ක් තිබ්බොත් තමයි 25R ලස්සනට සෙට් වෙන්නේ. දැන් 25R නැතුව කෝණය දැන් අංශක 360 නැතුව අපිට θ තිබ්බොත් ඒ වෘත්තයේ අංශක 360න් θ ප්‍රමාණයක් තමයි ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිගට සෙට් වෙන්නේ. චාප දිගට ගන්න වෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒක 25R ගෙන් 360න් θ ප්‍රමාණයක් කියලා ව්‍යුත්පන්න කරගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන සූත්‍රය තමයි පුතේ 25R වරක් 360න් θ. දැන් බලන්නකො මෙන්න මෙහෙම. ඔයාට මම කියනවා අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කපලා ගන්නවා. හැබැයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග කෝණය අංශක 60යි කියලා. එතකොට ඔයා මං කියන්නේ ඔයාට මේකේ මේ x කියන චාප දිග හොයන්න කියලා. මොකද කරන්නේ ඔයා? අර සූත්‍රය මතක් කරගන්න. වෘත්තයක පරිධිය හොයන්නේ 2πr. හැබැයි මෙතන තියෙන්නේ අංශක 360න් 60යි. ඒක ලියන්න. අංශක 360න් 60යි තියෙන්නේ. right. බෙදන්න. පුතේ 1යි 6යි. 6 වරක් 6 36යිනේ. අන්න ඔයාට එනවා සූත්‍රයක් 2πr ගුණ කිරීම 6න් 1යි කියලා. හරි. ඔය සූත්‍රය ඔය විදිහට ගොඩනගා ගත්තට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් මේ ගානේදී අරය එහෙම නැත්නම් වෘත්තයක චාප දිග දීලා තමයි ගානෙන් ප්‍රශ්නයක් එන්නේ. බලන්න එතකොට මෙතන අපිට භාග සංඛ්‍යාව 6 වෘත්තයකින් 6න් එකක චාප දිග තමයි අහන්නේ. ඔය අංශක 60නේ. හරි. අපි අංශක 90 ගමු. ඒ කියන්නේ හරියටම වෘත්තයකින් කාලක්. මොකද කරන්නේ? 2πr වරක් 360න් කීයද? අංශක 90. ඒ කියන්නේ පුතේ කීයද? 9 වරක් 4නේ 36. ඒ කියන්නේ 4යි. බිඳුවට බිඳුව කැපෙනවා. එහෙනම් 2πr වරක් 4න් 1යි. දැන් ඔයාට ඔයාගේ පුංචි මොලේට දැන් තේරෙනවා. එහෙනම් අංශක 180ක කේන්ද්‍රික ඛණ්ඩයක් තිබ්බොත් එකපාර ලියා ගන්න පුළුවන් කොහමද? 2πr වරක් 2න් 1යි කියලා. පැහැදිලිද? හරිම සරල සංකල්පයක්. තේරුම් ගන්න ඕන එකම දේ වෘත්තයක පරිධිය 2πr කියලා ඔප්පු කරගත්තට පස්සේ එහෙනම් ඒ වෘත්තයෙන්ම θ කෝණයක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් කැපිලා ඉවත් වෙද්දී ඒ කැපෙන කෑල්ලේ චාප දිග අපිට ගන්න පුළුවන් වෙන්නේ අර වෘත්තයේ පරිධියට නේද? අර අපි කපන කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන කෝණය මුළු කෝණයෙන් කොච්චරද කියන එක ගුණ කරලයි 2πr වලින් 360න් θ ප්‍රමාණය. right. අපිට ඉක්මනින් එනම් මේ ටික දාගමු. මෙහෙම කරන්න. හරි. ඉස්සල්ලාම ඔයාලා මෙන්න මේ ටික ලියා ගන්න. හරි. ඉස්සල්ලාම මේක ලියා ගන්න. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අංශක 60ක. මෙතන චුට්ටක් කවුල් ගියා මේක මෙහෙම එන්න ඕනේ. අංශක 60ක. අංශක 60ක පුතේ මෙන්න මේ ටික දාගන්න පිළිවෙලට අවසානට දාගන්න මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග කියලා හොයන සූත්‍රය කියලා ඔන්න තියෙනවා 2πr වරක් 360න් θ කියලා. දාගමු. ඒක චාප දිග හොයන්නේ කොහොමද කියලා මම ඔප්පු කරලම් පෙන්නුවා. අපි එනම් මේ පුංචි උදාහරණ කිහිපය හදලා යමු ගණන් දෙකක් සාකච්ඡා කරන්න. වැඩ විභාග මට්ටමේ ගණන් එහෙම තියෙනවා. හරි. පුතේ ඔන්න උදාහරණය මගෙත් එක්කම බලමු. දන්න කට්ටිය හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අමාරු කට්ටිය අහගෙන ඉන්න. රූපයේ අඳුර කර ඇති කේන්ද්‍රක ඛණ්ඩයේ චාප දිග වෘත්තයේ පරිධියෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ මෙන්න මේ කොටස ගැන අහන්නේ නේ. මෙන්න මේ කොටස මුළු කොටසින් කොච්චරක්ද? ඔයන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද පුතේ? 360න් කෝණය කීයක්ද කියලා බලන්න. 360න් කෝණය කීයක්ද කියලා බලන්න. මොකද කරන්නේ? 45ට පුතේ 360 ඒවා 8යි. අංශක මෙතකොට මුළු වෘත්තයෙන් 8න් එකක් තමයි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න විදියට අපෙන් අහනවා චාප දිග. චාප දිග කියන්නේ ඒ 8න් එක කොටසේ දිග තමයි අහන්නේ. ඒක හොයන්න සූත්‍රය අවශ්‍ය වෙනවා. කවුද සූත්‍රය? මුළු වෘත්තයක පරිධිය හොයන්නේ 2πr. හැබැයි තියෙන්නේ වෘත්තයක කොටස් 8න් එකයි. right. ආදේශ කරන්න. 2 ගුණ කිරීම 22 බෙදීම 7. ඔයා දන්නවනේ ෆයි ඒක සාමාන්‍ය දෙයක්නේ. අරය කියන්නේ 7යි ගුණ කිරීම 8න් 1යි. 7ට 7 කැපෙනවා. මෙතන කපන්න පුළුවන් මෙතන 4ට පුතේ 4යි කියලා. මෙතන ආය කැපෙනවා 2ට 11යි කියලා. මෙයා කපන්න පුළුවන් 11 බෙදීම 2 කියන්නේ චාප දිග 5.5 සෙන්ටිමීටර කියලා. හරිම ලේසියෙන් සරලව ගන්න පුළුවන්. right. මේවා නම් අමාරු වෙන්න බෑ.
මොකද උදාහරණයක තියෙන්නේ හරිම ලේසි සංකල්ප හින්දා. රයිට්? මං හිතනවා හදාගන්න ඇති කියලා කට්ටිය අඩුපාඩු තියෙන කට්ටිය ගාන හදාගන්න ඔළුවට දාගෙන බෝඩ් එක බලන්න නැතුව පුළුවන් නම් try කරන්න. ඒක තමයි වඩාත්ම වැදගත්. අපි දෙවෙනි උදාහරණය සාකච්ඡා කරලම වැඩේට යමු. හරි. පුතේ මේ දෙවෙනි උදාහරණය කියන්නේ මෙම කේන්ද්‍රික මෙන්න මේ රූපය ගැන කතා කරන්නේ. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 44යි සෙන්ටිමීටර. මෙන්න මේකේ ඡාප දිග. ඒ කියන්නේ මෙන්න මේ දිග පුතේ අපිට කියනවා 44යි සෙන්ටිමීටර කියලා නේද? එහෙනම් මොකද්ද මේකෙන් අහන්නේ? අරය. ඒ කියන්නේ මෙන්න මේ R ගැන තමයි අපෙන් අහන්නේ. ඔයාට දැන් මේ වගේ දෙයක් දැක්කහම මතක හිටින්න ඕන ඔළුවේ තියාගන්න ඕන මෙතන මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක මොනව කරන්නත් අපි දන්නේ එක සූත්‍රයයි. මොකද්ද? 2πr වරක් 360 θ. ඒ කියන්නේ අපිට ඒකෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයාගන්න පුළුවන්. හැබැයි මෙතන ඔයාලට ඡාප දිග දීලා තියෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මෙන්න මේ 2πr වරක් 360 θ කියන සූත්‍රය සමාන කරන්න පුළුවන් පුතේ 44ට. ඇයි මේකේ පුතේ කලින් ඔයාලට දීලා තියෙන හින්දා. දැන් මොකද කරන්නේ? අර විදිහටම දැන් අපිට ඕන මේකේ R හොයාගන්නනේ. එතකොට දැන් අර සූත්‍රයේ තියෙන දේවල් ටික ආදේශ කරගෙන අපි ඊට පස්සේ අපි ඉස්සල්ලාම මේකේ R තනි කරගමු නේද? දැන් බලන්නකෝ. ඔයාට තේරෙනවා මම චුට්ටක් තව මේක ඉතාලම සරලව ලියන්නම්. 2πr කියන එක්කෙනා ඉරෙන් උඩනේ. θ කියන එක්කෙනා ඉරෙන් උඩ. 360 තමයි යට ඉන්නේ. එතකොට මෙතනත් යට අපි ලියාගමු 1. තිබ්බත් ප්‍රශ්නයක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි සමාන වෙලා තියෙන්නේ 44ට. දැන් අපිට R තනි කරගන්නනේ ඕන. ඒ කියන්නේ මෙන්න මේ R විතරක් මෙතන මේ පැත්තේ ඉතුරු වෙලා අනිත් ඔක්කොම කට්ටිය මෙන්න මේ පැත්තට එන්න ඕන. දැන් බලන්න ඔයා සාමාන්‍යයෙන් දන්න මිනිස්සෙක් විදිහට දැනගන්න ඕන. දැන් මේ සමීකරණය සුළු කරගන්න අපිට ක්‍රමයයි තියෙන්නේ. මොකක්ද? මෙන්න මේකේ θ තියෙනවා එහා පැත්තට මෙහා පැත්තට කරලා කොහොම හරි අපි R තනි කරගන්න ඕනේ. හරි. දැන් බලන්න ඔයාට පේනවද මෙන්න මේකේ ඉරෙන් යට ඉන්නේ 360. මේ ඉරෙන් යට ඉන්නේ 360. එහෙනම් අපි ඉරෙන් උඩට සමීකරණයේ දෙපැත්තම 360න් ගුණ කරමු. ඇයි පුතේ 360න් ගුණ කරන්නේ? අරක මුළු සමීකරණයම තියෙන්නේ බෙදීමක් විදිහටනේ. එතකොට මේ 360 අපිට ඉවත් කරගන්න පුළුවනි. කොහොමද? එහා පැත්තට 360ක් දැම්මට පස්සේ. ඊට පස්සේ බලන්න මෙන්න මේකේ R ගෙන් ගුණ වෙලා තියෙනවා 2π සහ θ. උඩ ගුණ කිරීමක් වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? සමීකරණයේ දෙපැත්තෙම පුතේ අපි මේගොල්ලන්ව බෙදනවා. බලන්න මේ පැත්තෙනුත් බෙදනවා. ඒ කියන්නේ 2π θ 2π θ. right? එතකොට මෙතන දෙකට මෙතන දෙක ෆයිට ෆයි θට θ කැපුණා. ඔන්න දැන් එන සූත්‍රය මම හරි ලස්සනට මෙතන ලියා ගන්නම්. R සමානයි 44 ගුණ කිරීම 360. පුතේ මන් දැන් θයි ෆයි වෙනුවට මෙතන තියෙන අංශ 120ම ලියා ගන්නම්. හරි. ඒ කියන්නේ 2 ගුණ කිරීම 22 බෙදීම 7 ආය බෙදීමක් කමක් නැහැ. ගුණ කිරීම අංශක 120. right. දැන් ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. බෙදීමක් ඇතුලේ තවත් බෙදීමක් තිබ්බොත් ඒකේ හරය අපිට කෙලින්ම උඩටම ගුණ කිරීමක් විදිහට ගෙනියන්න පුළුවන් කියන එක. එතකොට මේ R කියන එක ලියා ගන්න පුළුවන් 44 ගුණ කිරීම අංශක 360 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම 22 ගුණ කිරීම අංශක 120යි කියලා. right. අපි දැන් සුළු කරන් යම් පුතේ. බලන්නකෝ. ඔයාට මේ 22 කපන්න පුළුවන් ගොඩවල් 1යි 44ට 22 ගොඩවල් 2යි කියලා. ඊට පස්සේ දෙකට දෙක කිසි ප්‍රශ්නයක් නැහැ කැපිලා යනවා. බලන්නකෝ. ඊට පස්සේ 120 නෙමෙයි අපි ගමුකෝ 120ට 360 කීයද? 1යි 3යි 12 වරක් 3 36යි. ඉතුරු වෙන්නේ පුතේ 7යි 3යි ගුණ වෙලා 7 ගුණ කිරීම 7 කියන්නේ පුතේ 21යි සෙන්ටිමීටර R. බලන්න කොච්චර ලේසිද? හරිම ලේසි සංකල්ප තියෙන්නේ. දැන් මගේ පුතාලා මේ දේවල් බලන් ඉඳලා
තනියෙන් ගාන හදන්න උත්සාහ කරන්න. හරි ප්‍රශ්න තිබ්බොත් කතා කරලා අහන්න. හරි මම මේකේ තියෙන අන්තිම ගානත් හදලා ඉවරයක් කළා තමයි වැඩේ නවත්තන්න. අපිට අහනවා කෝණේ හොයන්න. දැන් මේකේ එන්න පුළුවන් ආකාර තුනයි. මුලින්ම ඡාප දිග අහන්න පුළුවන් නැත්නම් අරය අහන්න පුළුවන් නැත්නම් කෝණේ අහන්න පුළුවන්. ඔය තුනම ඇහුවොත් ඔයාලට තියෙන එක සූත්‍රේ චුට්ටක් එහෙට මෙහෙට කරගන්න විතරයි. හරි බලන්නකෝ මේ තුන්වෙනි ගානත් මං හදනවා. මගේ පුතාලා ඊට පස්සේ තනියෙන් මේ ගණන් try කරන්න ඕන. හොඳේ? right. පුතේ මේකේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 11යි. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණ. අර විදිහටම ලියාගත්ත පුතේ. අපි මේකේ θ තමයි තනි කරගන්න ඕනනේ. අපි ලියාගමු 2πr ගුණ කිරීම 360න් θ සමානයි 11යි කියලා කියන්නේ. හරි? අපි දැන් අරකේ වගේම මේකෙත් θ තනි කරගමු. එතකොට පුතේ මෙන්න මේ θ ඉන්නේ මෙතනනේ. දැන් අර විදිහට කතන්දර දාන්නම එකපාරින්ම ගන්නම්. හරි? ಗುಣ වෙලා තියෙන ඒවා බෙදනවා. බෙදලා තියෙන ඒවා ಗುಣ වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන θ තනි කරගත්තොත් එහා පැත්තට යන්න ඕන 11යි. ඊට පස්සේ ඒක ಗುಣ වෙන්න ඕන 360න් බෙදෙන්න ඕන 2πr අරකම තමයි උනේ. ගාන තේරුණා නම් හරියට තේරෙන්න ඕනෙමයි. right. පුතේ θ නේ හොයන්න තියෙන්නේ. 11යි ගුණ කිරීම 360 right දෙක අර මං කිව්ව කතාව මතකයිනේ මොකද්ද 22 බෙදීම 7 කියලා ලියා ගන්නකොට පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ බෙදීමක තුල බෙදීමක් තියෙද්දි ඔයාලට කෙලින්ම මෙතෙන්ට 7 ගේන්න පුළුවන් හරි ඒතකොට r කියන්නේ මේකේ 9යි 9යි දැන් සුළු කරන් යන්න බලන්න කොහොම සුළු වෙන්නේ කියලා අපිට සුළු කරගන්න පුළුවන් මේක 9 9 වරක් 4 36යි 40යි right දැන් මොකද කරන්නේ 40 තියෙන්නේ 40 ඒවා 7ක් 280යි නේද 280 ඒ කියන්නේ මේ ටික ඔක්කොම කැපෙනවා 7 වරක් 7 40 වරක් 7 280යි පුතේ අපි මේක දෙකෙන් බෙදමු කීයද 140යි 140යි 140 ආය දෙකෙන් බෙදන්න නැතුව මං චුට්ටක් තියාගෙන මෙතන 11න් කපනවා මෙතන 2යි කියලා. මෙතන 1යි මෙතන 2යි. 11 ගොඩවල් දෙකක් තියෙනවා 22ට. ඊට පස්සේ 2 කපන්න පුළුවන් මෙතන 70යි කියලා. ඒ කියන්නේ t සමාන වෙනවා අංශක 70ට. ඔන්න බලන්න හරිම සරල සුළු කිරීමක් තියෙන්නේ. මේ වගේ මට්ටම් සුළු කරගන්න බැරි නම් නැවත නැවත මේ ගණන් හදලා අපිට සුළු කිරීම බඩ දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? මං හිමින් මේක හිමීට පාත් කරන්නම්. හැබැයි පාත් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට ගානට පේන ඔක්කොම ටික කොහොම හරි තනියෙන් පොඩ්ඩක් ගාන විතරක් බලලා මේ ගණන් තුන හදන්න උත්සාහ කරන්න තනියෙන්. අපි ඊට පස්සේ ඔයාලට වෙලාව දෙනවා ලොකු ගණන් හදන්නට. right. ඉක්මන් කරපු පුතේ විනාඩි දෙන්නම් දැන් 7:36යි වෙලාව. 7:42 වෙනකන් වෙලාව දෙන්න. හරි? ඉක්මන් කරස්ති වෙන්නේ. හරි? එතකොට සම්පූර්ණයෙන්ම එයාට එක්සෑම් එකේ ස්ට්‍රක්චර් පේපර් එකේ එන ප්‍රශ්නට උත්තර ලියන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ කොටසට පස්සේ. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. පුතේ හරිම ලේසි. මම ආයෙ අඳින්නම් ආයෙත් කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. මේ තියෙන්නේ වෘත්තයකින් කපාගත්ත එකම අරයන් දෙකක් තියෙන යම් කිසි තීටා කෝණයක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. පුතේ දැන් මේකේ පරිමිතිය හොයනවා කියන්නේ මෙන්න මේ මුළු වටේම දිග හොයන එකනේ නේද? කොහොමද පුතේ නම් වටේම දිග හොයන්නේ? දැන් ඉතින් ඔයාට ඔය පුංචි මොලේට පොඩ්ඩක් තේරෙන්න ඕනේ කොහොමද දෙයනේ මේක හොයන්නේ කියන එක. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් ඡාප දිග මෙන්න මෙතන මම දාගන්නම් A මෙතන B කියලා. AB දිග අපි හොයාගන්න විදිහක් දන්නවා. කොහොමද? අර සූත්‍රය මතකද මොකද්ද? 2πr වරක් 360 කෝණය කොච්චරද කියලා 360න් θ නේ. right. ඊට පස්සේ තව එකතු වෙනවා. අපි ගමු කේන්ද්‍රය මෙතන O කියලා. තව මොනවද අපිට හොයන්න ඕනේ? මෙන්න මේ OA දිගයි OB දිගයි එකතු වෙන්න ඕන. සම්පූර්ණයෙන් ගත්තොත් AB එකතු කිරීම OA එකතු කිරීම OB සමාන වෙනවා පුතේ මොකේටද? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියට. right. හරිම ලේසි වැඩේ. දැන් ඔයා දන්නවා AB කියන්නේ පුතේ මොකද්ද? AB කියන්නේ වලතු පෑනෙන් ලියන්න 2πr වරක් 360න් θ එකතු කරන්න ඕන. OA කියන්නේ R, OB කියන්නේ R. එහෙනම් දෙන්නව එකතු කරලා ලියාගන්න 2R කියලා. අවසාන වශයෙන් ඔයාලට සූත්‍රය ලියා ගන්න පුළුවන් 2πr වරක් 360න් θ එකතු කිරීම 2R. ඔන්න බලන්න
කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන සූත්‍රය හරිම ලේසියෙන් ගොඩනගා ගත්ත හැටි. ඉක්මනින් දාගම් පුතේ. right. ඔන්න අපි දැන් ඉගෙන ගත්තා කේන්ද්‍රික ඛණ්ඩයක චාපදිග හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියන එක. එහෙනම් මගේ පුතාලා මට ඉක්මනට මෙන්න මේ පළවෙනි ගාන ඊට පස්සේ මෙන්න මේ පස්වෙනි ගාන ඉක්මනින් හදන්න. right. ඊට පස්සේ තව වැඩ තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ දෙක හදමු. දැන් වෙලාව 19:07:48යි. මං ගානකට විනාඩි 3 ගානේ විනාඩි 6ක් දෙනවා. ඒ කියන්නේ 7යි කීයද? 54 වෙද්දි වැඩේ ඉවර කරන්න. right. දැන් පටන් ගන්න. හරි. right. ඔන්න දැන් තියෙනවා අපිට අරය සෙන්ටිමීටර 7ක් ඒ වගේම කේන්ද්‍රික කෝණය අංශක 45ක් වුණ කේන්ද්‍රික කාණ්ඩයක මුළු පරිමිතිය හොයන්න. දැන් ඉතින් අපි දන්නවා එකම එක සූත්‍රයක් තියෙනවා මේකට ආදේශ කරන්න. මම පුතේ අපි නෝට් එකක් ගමු නේද? right. හරි. මම චුට්ටක් මෙහෙම තියගෙන ඉතරලට ලස්සනට වැඩේ පෙන්වන්න පුළුවන්. හරි. දැන් මේකනේ පුතේ අපිට තියෙන කේන්ද්‍රික ඛණ්ඩය. පුතේ ඔයා දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පුතේ අපිට චාපදිග නෙමෙයි අපිට මුළු පරිමිතිය හොයන්න පුළුවන් කොහොමද? 2πr වරක් 360න් t-ට එකතු කරන්න ඕනේ නේද? right. මම දැන් වීඩියෝ එක ඔෆ් වෙලා තියෙනවද? ඔව්. right. මම දැන් ඔයාලට මාව පේනවා ඇති. හරි නේද? හැමෝටම මාව right. අපි කී හිටියේ අපි කතා කරමින් හිටියේ අර කේන්ද්‍රික ඛණ්ඩය හොයන ගමන් තමයි හිටියේ නේද? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. ඔන්න ඔයා ජීවිතේ කවදාවත් අමතක කරන්න එපා මේ සූත්‍රය. ඔයා ගණිතේ ටිකක් ලොකු කොලයක් අරගෙන මේ සූත්‍රය ලොකුවට ලියලා ඔයා පාඩම් කරන මේසේ ලියාගෙන ගහන්න. මේ සූත්‍රය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ මෙන්න මේකෙන්. දැන් කේන්ද්‍රික ඛණ්ඩය මතක් වෙන්නේ නැත්නම් පොඩි පිට්සා කෑල්ලක් වගේ ඇඳ ගන්න. හරි? ඔය වගේ එකක් හදලා ඔයා මේක ගහ ගන්න පුතේ කරන මේසේ. ඉස්සරහින් ලස්සනට ගහ ගන්න. ඒතකොට කවදාවත් අමතක වෙන්නේ නැහැ. right. අපි දැන් යන්කෝ අනේ ගානට නේද සර් කියනවා ගාන හදන්නේ නැහනේ. right. පුතේ අපි මේ සූත්‍රයට ආදේශ කරමු වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. සූත්‍රයට ආදේශ කරන්න විතරමයි තියෙන්නේ. දෙක ලිව්වා 25 වෙනුවට අපි ලියන්නේ 22 බෙදීම 7. ඊට පස්සේ අරය තියෙනවා සෙන්ටිමීටර 7යි කියලා. බලමු ටීට 360න් අංශක 45යි. එකතු කිරීම 2r කියන්නේ 14යි. 7 ඒවා දෙකක් 14යිනේ. හරි. right. දැන් කපණේම කපමු. මේ 7ට මේ 7 කැපෙනවා. ඔයා දන්නවා 360 ඇතුලේ 45 ඒවා 8යි කියලා පුතේ. එතකොට මෙතන කැපෙනවා 1යි මෙතන 4යි. කැපෙනවා 2කින් කීයද? 11යි. ආයෙ කපන්න පුළුවන් 5.5යි කියලා. ඔය 5.5යි කියලා අපිට එන්නේ මොකක්ද? අර චාපදිග. ඉතින් 5.5ට එකතු කරන්න 14ක්. ඔයාට එන්න ඕන උත්තරේ 19.5 සෙන්ටිමීටර කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ මුළු පරිමිතිය. ඔයාට මේ උත්තරය ආවනම් මේ වෙද්දි ඔයාට තියරි සංකල්ප ඔක්කොම මුලට ගිහිල්ලා වැඩේ 100%ක් සම්පූර්ණයෙන් හරි. දැන් වෙන්න ඕන ප්‍රැක්ටිස් වෙන එක. හරි. තියරි කියන්නේ මේ දවසේම කතා කරපු ලොකු මාතෘකාව මෙන්න මේක තමයි තියරි කෑල්ල. හැබැයි ඔයා කේන්ද්‍රික ඛණ්ඩයක හොයනවා නම් මේ ටික විතරයි. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයනවා නම් 2r එකතු වෙන්න ඕන. මෙහෙම මම පුතේ පස්වෙනි ගානත් බලමු. පස්වෙනි ගානෙත් අර විදිහමයි කරන්න තියෙන්නේ. මොකද්ද? 2πr ක් 360න් t එකතු කිරීම 2rට ආදේශ කරමු. දැන් පුතේ මේකේ අරය වෙලා තියෙනවා සෙන්ටිමීටර කොච්චරද? සෙන්ටිමීටර 21ක් මේකේ අරය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේකේ අපි අර විදිහටම 2πrට ආදේශ කරගත්තොත් 2 5 වෙනුවට 22 බෙදීම 7 අතන අරය පුතේ 21 ගුණ කිරීම 360න් කොච්චරද මේ කෝණය? මේ කෝණය කොච්චරද? කොච්චරද? 2යි සර්. කීයයිද?
280යි. 280යිද? 80යි. 280යිද බලන්න චුට්ටක් තව. 280යිද? 270යිද? මං කියලා දෙන්න. දැන් පුතේ මෙන්න මෙයාව හතරට බෙදුවොත් එක කෝණයක් අංශක 90යිනේ. අංශක 90ව තුනක්නේ. 90 තුනෙන් ගුණ කර මේ 90 ඕනේ නැහැ 9 හිතන්න. 9 තුනෙන් ගුණ කරොත් කීයද? 27යි. හැබැයි අපිට ඕන 9 නෙමෙයි 90නේ. එහෙනම් මෙයාට තව බිඳුවක් තියෙනවානේ. එහෙනම් මෙතෙන්ටත් උත්තරේටත් බිඳුවක් දාන්න. එතකොට පැටියෝ අපිට එනවා කෝණය අංශක 270යි කියලා. අන්න ඔය වගේ බලන්න දැන් ඔයාලට තියරි කොටස හරියට මොළුවට ගිහින් තියෙන්නේ. සුළු කිරීමේ ප්‍රශ්න තමයි දැන් මතුවෙන්නේ. අපි ඒවා තමයි දැන් නිවැරදි කරන්න හදන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි වැරදුනට කිසි අවුලක් නැහැ. දැන් බලාගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ಗುಣ කිරීම පුතේ 360න් කොච්චරක්ද කෝණය? අංශක 270ට එකතු වෙන්න ඕන 21 ඒවා දෙකක් කියන්නේ 42යි. රයිට්. සුළු කරගමු. 1යි පුතේ 7 වරක් 3 21යි 3යි. ඊට පස්සේ ඔයාට පුළුවන් 270යි 360යි දෙන්නම 3ෙන් ගුණ කරන්න කීයද 4යි 3යි කියලා. මං සෝරි මේ කට්ටියව මම 9ෙන් ගුණ කරගත්තා. හැබැයි එහෙම කරගත්තොත් සර්ට අමාරු වේද? නෑ අමාරු වෙන්නේ නෑ. රයිට්. ඊට පස්සේ මෙයාව දෙකට කැපුවා 2යි. මේ දෙක ඉවත් කරගත්තා 11යි. පුතේ 11 වරක් 3 33යි. 33 වරක් 3 99යි. 99ට එකතු කරන්න ඕන 42ක්. ඔයාට එයි උත්තරේ කීයද? මට උත්තරේවත් කියන්න එහෙනම්. ඔන්න. කීයද උත්තරේ එන්නේ? 141යි සෙන්ටිමීටර. දැක්කද? හරිම ලේසි, හරිම පහසුයි ගණන්. හරි. කට්ටිය අඩුපාඩු හදාගන්නකම් මම ඊළඟට කරන වැඩේ දාන්නම්. මම හිතන්නේ ටියුට් එක හැමෝටම ස්ක්‍රීන් එක පැහැදිලිව පෙනේ. මට හදන්න ඔයාලා මෙන්න මේ 5 වෙනි ගාන, 6 වෙනි ගාන, 7 වෙනි ගාන. පුතේ මෙන්න මේ ගණන් තුනේ කියන්නේ පහත දක්වා ඇති එක් තල රූපයේ මුළු පරිමිතිය. දැන් ඔයාලා තල රූපයේ අපහැදිලි නම් මෙන්න මේ තියෙන්නේ මෙන්න මේකේ තල රූපේ කියන්නේ මෙන්න මේක. හරි. මෙන්න මේ මෙහෙම පෙන්නලා තියෙන්නේ. බලන් ඉන්න. මේ තියෙන තල රූප කෑල්ල. හරි. පැහැදිලි නේද? මම කරව නැත්තම් වැඩි අවුල් වෙන හින්දා ඒ දෙක තමයි තල රූප ටික වෙන්නේ. හරි. පැහැදිලි ඇති හැමෝටම. රයිට්. එතකොට මේ ගණන් තුන හදන්න දැන් වෙලාව පුතේ ඔයාලට දෙන්නම් මම වෙලාව දැන් 8යි 2යිනේ. 8යි 2යි වෙලාව. ගානකට මම දෙන්නම් ඔයාලට හදන්න විනාඩි 6ක්. 6 ගාන විනාඩි 18යි කියන්නේ 8යි 20 වෙද්දී මේ ගණන් ටික හදලා ඉවර කරන්න. දැන් මෙන්න මේ රූපයේ පරිමිති එහෙම නැත්නම් වටේ දිග තමයි අපිට හොයන්න කියලා කියන්නේ. හරි. ඔයාට දැන් කොහොමද මේකේ වටේ දිග හොයන්නේ? වටේ දිග කියන්නේ ඇත්තම කතාව පුතේ මෙන්න මේ නේද? කොයින්ද? මෙන්න මේතන ඉඳන් පටන් ගත්තොත් මෙන්න මෙහෙම දිග මෙහෙම ඇවිල්ලා වටයක් යන්න අවශ්‍ය මුළු දිග තමයි අපි හොයන්න ඕන. දැන් ඔයාට පේනවා මෙන්න මේ කොටසයි අර්ධ වෘත්ත දෙකක් වෙලා තියෙන්නේ. මෙන්න මේ මුළු දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 24යි කියලා. එහෙනම් ඔය අනිවාර්යෙන් දන්නවා සෙන්ටිමීටර 24 දෙකෙන් බෙදුවාම මෙන්න මේකක් 14යි සෙන්ටිමීටර කියලා. නේද? ඒක දන්න දෙයක්නේ. දන්නව නේද ළමයි? 14යි. එහෙනම් පුතේ මේකේ අරය වෙන්නේ කීයද? 7යි සෙන්ටිමීටර. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ පුංචි කුඩා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ ඡාප දිග හොයාගමු. මම මෙයාලට දෙන්නම් A B C කියලා. එතකොට වැඩේ ටිකක් ලේසි. හරි? මෙන්න මේ A හා B කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග කොහොමද ගන්නෙ පුතේ? අපිට තියෙනවා සූත්‍රයක්. අපි දන්න සූත්‍රය. මොකක්ද සූත්‍රය? 2πr වරක් 360න් θ. ඔකනේ සූත්‍රය. හරි. අපි එහෙනම් ආදේශ කරගෙන යමු. එතකොට පුතේ ඔයාට මේකේ 2 ලිව්වා 22 බෙදීම 7
පුතේ අරේ අපිට ගන්න වෙන්නේ 7යි කියලා. ඔයා දන්නවා වෘත්තයේ අර්ධ වෘත්තයක් තියෙන. එහෙනම් 360න් ටීට දාන්න ඕනේ නැහැ. දෙකෙන් එක දාන්න මම අර කලින් කියලා දුන්නේ. එතකොට පුතේ මොකද වෙන්නේ? 7ට 7 කැපෙනවා. 7ට 7 කැපෙනවා. 2ට 2 කැපෙනවා. ඔයාට එනවා උත්තරය 22යි කියලා. හැබැයි ඔය හොයාගත්තේ අපි A හරි B හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙනේ. දෙන්නගෙම ඡාප දිගවල් ගන්න ඕන හින්දා මේක පුතේ දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරන්න. එතකොට වාට එනවා උත්තරේ 44යි සෙන්ටිමීටර. ඒ අපි හොයාගත්තේ A හා B කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග. දැන් ලොකු අර්ධ වෘත්තයට එමු. ඒ කියන්නේ ලොකු අර්ධ වෘත්තය කියන්නේ කවුද? පුතේ C. අපි ඒකත් ලියාගමු. මම දැන් ඔක්කොම ලියන්න උත්සාහ කරන්නේ C කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. මගේ පුතාලා ඒක ඒ විදිහට ලියා ගන්න. මම හිතන්නේ ගාන හදලා ඇත්තේ හැමෝම. right. මොකද කරන්නේ? සූත්‍ර ලියාගම අර විදිහටම 2πr වරක් 360න් θ. හරි. මම ආදේශ කරන්නම් මේ විදිහටම. කොහොමද වෙන්නේ? පිස්සු ගණන් ලැබ් එකපාර ගණන් හැදෙනවා බලන්න බලමයි. right. අපි ලියාගමු 2 5 වෙනුවට 22 බෙදීම 7 අරය දැන් එන්නකො අරය කීයද 7යි නෙමේ අරය 14යි ඇයි විස්කම්බේ 28යි කියලා දීලා තියෙනවනේ ඉතින් පුතේ දැන් 360 180 ලියන්න එපා ඔයා ලොකු ළමයෙක්නේ ඔයා කෙලින්ම දෙකෙන් එකයි කියලා ලියන්න එතකොට වැඩේ හරිම ලේසි right පුතේ 7 කපන්න පුළුවන් මෙතන 2යි කියලා 2ට 2 කැපෙනවා අන්න එනවා ලොකු එකත් 44යි කියලා right දැන් මොකද කරන්නේ right දැන් අපිට ඕන පරිමිතියනේ එහෙනම් අර 44යි මුළු 44 එකතු කරාම අපිට ගන්න පුළුවන් ඡාප දිග කොච්චරද සෙන්ටිමීටර 88යි කියලා සෙන්ටිමීටර 88යි කියලා විනාඩි කිහිපයක් දෙන්න දෙවෙනි ගානේදී තියෙන්නේ මෙන්න මේ පිට්ටනිය වටේ මුළු දිග හොයන්නයි තියෙන්නේ. ඔයාට කියලා තියෙනවා මෙන්න මේක සෙන්ටිමීටර 14යි මේක සෙන්ටිමීටර 7යි. ඔයාට පේනවද මම මේක ලේසි වෙන්නත් එක්ක මම කරගන්නා මෙන්න මේක A කියලා. මේක B කියලා. මේක C කියලා. මම C කියන්නේ A කියන්නේ ඡාප දිගක් තියෙනවා B ගේ ඡාප දිගක් තියෙනවා C ගේ ඡාප දිගක් තියෙනවා. මට බැලුවට පේනවා මේ A හා B කියන ඡාප දිගවල් සමාන වෙයි කියලා. ඇයි ඒ? එකම අරයන්නේ තියෙන්නේ බලන්නකෝ පුතේ. එකම අරයක් තමයි මේ වගේ තියෙන්නේ. right. පුතේ අපි එහෙනම් ඉස්සල්ලාම යන් දැන් අපිට මේ වගේ කරන්න තියෙන්නේ ඇත්තටම ඡාප දිගවල ටික හොයන්න මෙන්න මෙතනින් පටන් ගත්තොත් මෙන්න මේ ඡාප දිග හොයාගත්තා මේ දිග හොයාගත්තා මේ දිග හොයාගත්තා මෙතෙන් එකතු කරගත්තා උත්තරේ ගත්තා. ඕකනේ සරලම ක්‍රමේ. එහෙනම් ඉස්සල්ලාම දැන් මම ලොකුවට දත්ත ලියන්නේ A හා B. හරි? කැත වුණානේ. A හා B කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග. පුතේ කොහමද ගන්නෙ? අර සූත්‍රයක් අපි දන්නවා කොහමද? ඔව් වැඩේ අවුරියානේ. සූත්‍රය මොකද්ද? 2πr වරක් 360න් θ. ආදේශ කරමු මේක මම. දැන් ඔයා දන්නවා මේකේ අරය කීයද? දැන් මේකේ පුතේ විස්කම්බය නම් අපි දන්නවා 7යි කියලා. එහෙනම් මේකේ අරය 3.5යි. එතකොට මේකේ විස්කම්බය 14ක් නම් මේකේ අරය සෙන්ටිමීටර 7ක් වෙන්න ඕනේ. right. එතකොට පුතේ 2 ගුණ කිරීම 22 බෙදීම 7 මේකේ අරය 3.5යිනේ පුංචි වෘත්තවල 360න් θ කියන එක දාන්නේ නැහැ අපි දෙකෙන් එක තමයි පාවිච්චි කරන්නේ එක කැපෙනවා 2යි මේ දෙකට මේ 2 කැපෙනවා මේකට මේක කැපෙනවා 11යි පුතේ 11යි සෙන්ටිමීටර කියලා ආවට ඔයා හොඳට මතක තියාගන්න අපි මේ හොයාගත්තේ එක රූප දෙකක් තියෙන හින්දා මේක දෙකෙන් ගුණ කරා දාන්න උත්තරේ 22යි සෙන්ටිමීටර කියලා A හා B කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග. ඊට පස්සේ ගාන විසඳන්න තියෙන මුළු රූපේනේ. අපි හොයාගමු C. C කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග.
අර විදිහමයි සූත්‍රය ආදේශ කරන් යන්න පුතේ කිසි ප්‍රශ්නයක් නෑ ඔයාලට 25r වරක් 360න් තීටා. මේක හැම වෙලෙම ලියන්න. ඒතර කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරි? 22 බෙදීම 7 පුතේ මේකේ හරියනම් අපි දන්නවා සෙන්ටිමීටර 7යි කියලා. මොකද විස්කම්බේ 14යිනේ. කෝණ ත්‍රිකෝණයේ අංශ 180 කියන්නේ දෙකෙන් එකයි. 7ට 7 කැපෙනවා, දෙකට 2 කැපෙනවා. අන්න එනවා උත්තරේ 22යි සෙන්ටිමීටර. රයිට්? කිසි අවුලක් නැහැ. දැන් මෙන්න මේ සංයුක්ත රූපය බලන්න. මෙන්න මේ සංයුක්ත රූපය ගැන අවධානය යොමු කරද්දී ඔයාට පේනව පුතේ දැන් මේ දිග හොයාගත්තා, මේ දිග හොයාගත්තා, මේ දිග හොයාගත්තා. මේ දිග තියෙනවා 14යි සෙන්ටිමීටර කියලා නේ. එහෙනම් 22 එකතු කිරීම 22 එකතු කිරීම 14 මුළු ඔක්කොටම එකපාර සෙන්ටිමීටර දාගත්තා නම් ලේසි නේ. කිද උත්තරේ 44යි 44යි 14යි 58යි සෙන්ටිමීටර. ඔන්න උත්තරේ ආවා. පුතේ ඊට පස්සේ අපේ උදාහරණය උනේ මෙන්න මේ 8 වෙනි ගාන හදන එක තමයි. බලන්න ඒකේ අපිට එකම එක දත්තයයි තියෙන්නේ. මොකද්ද? හොඳට බලන්න. මෙන්න මේ වෘත්තය මෙන්න මේ අර්ධ වෘත්තයේ දිග සෙන්ටිමීටර 14යි කියලා විතරමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ විස්කම්භය 14යි නම් අරය වෙනවා 3.5ක් නේද? 3.5ක් වෙනවා. right. අපි එහෙනම් වැඩේට යමු. මම මේකත් ලේසි වෙන්න මම දාගන්න මෙන්න මෙතන කොටස. ඒ කියන්නේ මම දාගන්නකො මෙහෙම මෙයා A B C කියලා. හරි. එතකොට පුතේ මම ඔයාලට දැන් ගාන ඉතාමත් පැහැදිලිව ලේසියෙන් කියලා දෙනවා. අපි ඉස්සලා මෙන්න මේ A B කියන එක්කිනාගේ ඡාප දිග හොයාගෙන ඉමු. එහෙනම් A B ගේ ඡාප දිග හොයන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. A B. මේ ඉන්නේ A B. අර එකම සූත්‍රය ඉතින් කොහොමද වැඩේ කරගන්න පුළුවන්? කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් 25r වරක් 360න් තීටා කියන සූත්‍රයෙන් ගන්න. ඒ කියන්නේ දෙක ගුණ කිරීම 22 බෙදීම 7. අරය අපිට ගන්න වෙන්නේ කීයද? අරය කීයද ගන්න වෙන්නේ? ඒකෙත් අපිට ගන්න වෙන්නේ පුතේ 3.5 කියලාම තමයි නේ. වැඩි කිරීම දෙකෙන් එක මේ එකම උත්තර ටික තමයි හැම ගානෙම කරකෙන්නේ. මෙතන 2යි 1යි දෙකට 2යි 1යි 11යි. AB ඡාප දිග සෙන්ටිමීටර 11යි කියලා ආවා. right. ඊට පස්සේ BC ඡාප දිග ගමුද? BC ඡාප දිග කොහොමද ගන්නෙ? ඔයාට නිකන් දක්ෂයෙක් විදිහට බැලුවොත් ඔයාට තේරෙන්න ඕන BC ගේ තියෙන්නේ පුතේ මෙන්න මේකම තමයිනේ. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් BC ගෙත් සෙන්ටිමීටර 11ම තමයි කියලා. බලන්න ගාන හැදුවොත් ඒ විදිහට එනවා. ඊට පස්සේ AC කියලා ඉන්නවා ටිකක් ලොකු මිනිස්සෙක්. බලන්න AC කියලා ඉන්නවා ටිකක් ලොකු ඡාපයක්. එයාගේ ගන්න පොඩ්ඩක් අමාරුවක් නැහැ. මම සුළු කිරීම කරලා දෙන්නම්. 25r වරක් 360න් තීටා. බලන්න 22 බෙදීම 7. පුතේ මේකේ අරය කීයද දැන්? ලොකු වෘත්තයේ අරය සෙන්ටිමීටර 14යි. මේකේ 360න් 180 කියන්නේ දෙකෙන් එකයි. 1යි 7යි 7ට 7 කැපෙනවා 44යි. right. ඔන්න අපි දැන් ඡාප කොටස් ඔක්කොගෙම දිග හොයාගෙන ඉවරයි. එහෙනම් මොකද කරන්නේ? අවසාන වශයෙන් එකතු කරලා අවසාන පිළිතුරට යන්න පුළුවන් පුතේ. අර 11 2 22යිනේ. එකතු කිරීම 44යි සෙන්ටිමීටර කියලා කියන්නේ කීයද? 66යි සෙන්ටිමීටර. බලන්න. right. අපි මේ මෙච්චර මේ කතා කරේ ඔයාලට. හරි ඉස්සලා මේ වැඩේ ඉවරක්. හරි පුතේ. එතකොට දැන් ඕක තමයි යන වැඩපිළිවෙල. ඔන්න අපි පන්ති ඇතුලේ සාකච්ඡා කරා ගණන් කිහිපයක් අධිගෙනගත්ත තියරි කරුණු වලින්. ඒ විතරක් බෑ. එහෙම බෑ. දැන් ඔය අපි ඉගෙනගත්ත දේවල් වලින් අපිට එක්සෑම් එකට ප්‍රශ්නයක් එන විදිහක් තියෙනවා. ඒක දැනගන්න පුළුවන් ලේසිම හොඳම ක්‍රමය තමයි පසුගිය පළාත් වලින් ඉස්කෝල වලට දීපු පේපර්, ඉස්කෝලෙන් හදපු පේපර් වාර විභාග වලට පන්තියේ සාකච්ඡා කරන එක. හරි? දැන් පන්තිය ඇතුලේ ගණන් හදන තරමට තමයි අපිට සාකච්ඡා කරලා ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා දැන් කල් වේලා යන නිසා මම ඔයාලට දෙන්නම් පුතේ ගානක් හදන්න. චුට්ටක් හොඳ ගානක්. හරි? මේකේ තියෙනවා මම LMS එකට දානවා කරන්න ඕන විදිහත් එක්ක ඒව කරන්න ඕන හැමෝම. හරි? right. පුතේ මම ඔයාලට දෙනවා ගානක්.
මෙන්න මේ 29 වෙනි ගාන. හරි. හැබැයි 29 වෙනි ගානේ චූටි අවුලක් එනවා ඔයාලට මේ වර්ගඵලයේ ප්‍රශ්නයක් එන හින්දා. ඒක අපි නොකරමු ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ නොකර ඉන්න ඒක ප්‍රශ්නයක් නැහැ. 29 වෙනි ගාන අපි දැන් හදන්න ගමුද? 29. මෙන්න මේ ගාන. 29 නැත්තම් අපිට ආය හදන්න පුළුවන් ඉන්න බලන්න. අපි හදමු 31 වෙනි ගාන. ටිකක් ලොකු ගානක්. හරි. මේක හරිම ලේසි. අමාරු නෑ. මේවා මේ ටර්ම් ටෙස්ට් වල එක්සෑම් එකේ ඔයාලට ආපු ප්‍රශ්න තියෙන්නේ. හරි. මෙන්න තියෙනවා පුතේ අපිට එන හොඳ ගානක්. අපි මේ ගාන හදලා පාස් පේපර් එකකුත් හදලම වැඩේ ඉවරයක් කරමු. හරි. පුතේ ඔන්න ඔයාලට දැන් ටියුට් එකේ පේනවා 31 වෙනි ගාන. හරි. අපි කතා කරන්න යන්නේ 31 වෙනි ගාන. පුංචි වෙලාවක් දෙන්නම් පුතේ. හොඳට තනියෙන් කල්පනා කරලා ගාන හදන්න try එකක් දෙන්න. පුතාලා ඒකේ මේ පස්වෙනි ගාන හදන්න එපා ඈ. අපි පස්වෙනි ගාන කතා කරන්න ලබන සතියේ. පහ හදන්න නැතුව 1 2 3 4 ගණන් ටික හදන්න. එක්වෙනි ගාන. දැන් මෙන්න මෙහෙම කතන්දරයක් තමයි මේ ගානේදී අපිට කියලා තියෙන්නේ. බලන්නකො ඔන්න. පාසලක වර්ෂ අවසානයේදී පැවැත්වෙන වර්ණ ප්‍රදානෝත්සවය සඳහා පිළිගැනීමේ තොරණ සකස් කිරීමට 10 ශ්‍රේණි නිර්මාණය කරන විෂය හදාරන ළමුන් ඉදිරිපත් විය. ඔවුන් මෙම තොරණ කොටස් කිහිපයකින් නිර්මාණය කිරීමට සැලසුම් කළ අතර එහි ඉහළ රාමුව මුදුනේ මධ්‍යයෙහි සවි කිරීමට සැලසුම් කළ කොටසෙහි දල රූපයක් පහත දැක්කේ. රූප ගැන පොඩි අවධානයක් යොමු කරන්න. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ අරය ලියන්න. ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නය. කොහොම එතනින් කේන්ද්‍රික ඛණ්ඩය අරයන් දෙකක් හා වෘත්තයක පොඩි ඡාප කැලලක් තියෙන එකක් තමයි කේන්ද්‍රික ඛණ්ඩය කිව්වේ. දැන් ඔයාලට පේනවද මේ පාසල් ලාංඡනය කියන කොටස සමචතුරස්‍රාකාර කොටසක්. එතකොට හිරු සංකේතයේ සඳහා කොටසේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ අරයක් විදිහට අපිට ගන්න පුළුවන් සමචතුරස්‍රයේ පාදයක දිග. ඒ වගේම මම මෙතන O කියලා දාගත්තොත් OD කියන එක්කෙනාගේ දිගත් සමානයි. ඒ කියන්නේ පුතේ මේකේ අරය අපිට ලියා ගන්න පුළුවන් කීයද? සෙන්ටිමීටර 56යි කියලා. අරය වෙන්නේ සෙන්ටිමීටර 56යි. right. මම හිතනවා ඒක නම් හැමෝගෙම අනිවාර්යෙන් හරියන්න ඕන. ඊට පස්සේ ED ඡාප කොටසෙහි දිග සොයා මෙම රාමුවේ පරිමිතිය හොයන්න කියලා කියන්නේ. අපි දන්න ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග අහන්නේ. පරිමිතිය නෙමෙයි. ඡාප දිග හොයන්නේ කොහොමද? 2πr වරක් 360න් θ. පිළිවෙලට යන්න. 2 ගුණ කිරීම 5 වෙනුවට 22 බෙදීම 7 කියලා ගන්න කියලා ගානෙම කියනවා. අරය පුතේ 56යි. භාගයක්නේ. භාගයක් නෙමෙයි වෘත්ත කාලක්නේ. ඒ කියන්නේ 4න් 1යි. දැන් සුළු කිරීමක් තියෙන්නේ. කොහොමද සුළු වෙන්නේ? මම රතු පෑනෙන්ම කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට වැඩේ හොඳටම ලේසි. right. හොඳට අවධානයෙන් බලන්න ඉන්න. පුතේ ඔයා දන්නවා 7 කපන්න පුළුවන් 56න්. මොකද 56 ඇතුලේ 7 ගොඩවල් 8ක් තියෙන හින්දා. එතකොට මෙන්න මේ 4 පුළුවන් අපිට දෙකෙන් කපා ගන්න. මෙන්න මෙතනත් 4ක් වෙන්න. ඊට පස්සේ මේ දෙකට මේ දෙක කපලා 44 නෙමෙයි 22 44න් ගුණ කරාම ඔයාට එනවා උත්තරේ කීයද? 44 නෙමෙයි 22 4න් ගුණ කරාම 88යි කියලා. 88යි කියලා එන්නේ මොකක්ද? ED කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග තමයි අපිට එන්නේ 88යි කියලා. හැබැයි දැන් 88යි කියලා විතරක් ඇවිල්ලා වැඩක් නැහැ පුතේ. මොකද අපි හොයාගන්න ඕනේ. මොකද්ද හොයාගන්න ඕන? මට වැරදුනාද? ළමයි සර්ට වැරදුනාද බලන්න. හරි. වැරදුන්නේ නැහැ. හරි. 88යි තමයි එන්නේ. ඊට පස්සේ පුතේ දැන් ඔය හොයාගත්තේ ED නේ. දැන් මේකේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. බලන්නකෝ.
ED 88නේ මම ලියා ගන්නවා 88යි කියලා. එකතු කිරීම. මෙතන තියෙනවා 56ක්. දැන් පරිමිතිය කියන්නේ වටේ දිග. මෙතනක් තියෙනවා 56ක්. එකතු කිරීම 56යි. right. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද මතුවෙන ප්‍රශ්නේ? දැන් අපෙන් අහන්නේ රාමුවේ පරිමිතිය හොයන්නනේ. එතකොට මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවානේ. මොකද්ද මතුවෙන ප්‍රශ්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක් වුණාම මෙන්න මෙයාගේ අපිට කෝකද ලම්බ උස හොයා ගැනීමේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ නෑ ඒ දෙන්න දීලා තියෙනවනේ. සර්ටත් පිස්සුමේ දීලා තියෙනවා. ඒ හින්දා කිසි අවුලක් නෑ ගන්න පුළුවන්. එතකොට මෙතන පුතේ 42යි. හරි. එකතු කිරීම 72යි. එකතු කිරීම 56යි. ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මොකද්ද? මේ රාමුවේ පරිමිතිය ගන්න. හරි. එකතු කරගෙන යන්නම් මං හරි පිළිවෙලට බලන් ඉන්න. හරි. පුතේ මං කොනක ඉඳන් පටන් ගන්නම්. right. 8යි 6යි කීයද? 8යි 6යි 14යි. 14යි 6යි 20යි. 20යි 2යි 24යි 6යි 30යි. 30න් බිඳුව දානවා 3ක් ඉදිරි. ඊට පස්සේ 8යි 5යි 13යි 13යි 5යි 18යි 18යි 4යි 22යි 22යි 5යි 22යි 7යි 29යි 29යි 4 29යි 5යි 34යි 34යි අර 3යි කීයද? 34යි අර 3යි 37යි 370යි සෙන්ටිමීටර. හරි නේද ළමයි මං ගත්තා? හරි නේද? වැරදුනාද? මං හිතනවා මට කොහෙවත් වැරදුනේ නැතුව ඇත්ති කියලා. right. ඔව්. උත්තර කියන්නේ නැහැ නේ ඉතින් ඔයාලා කවුද? අපි යන් ඊළඟ කොටසට. හරි. 370යි කියලා නෙන්නේ. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස. රූපයේ දැක්වෙන එම රේඛාවක් සඳහාම ලෝහපටි සෑම රේඛාවක් සඳහාම ලෝහපටි පෑසීමෙන් මෙම රාමුව සකස් කර ගැනීමට ඔවුන් අද වර්ගයේ සෙන්ටිමීටර 3ක් දිග ලෝහපටියක් රුපියල් 300කට මිලදී ගත හැකියලු. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. රාමුව සඳහා අවශ්‍ය ලෝහපටිවල දිග සොයා වෙළඳපොලෙන් ලෝහපටි කීයක් මිලදී ගැනීමට සිදු වේදැයි ලියන්න. හරි. දැන් අර කතාවට වඩා ටිකක් වෙනස්. අපි කලින් පරිමිතිය කියලා පුතේ හෙව්වේ මායිම වටේ තියෙන මුළු දිගනේ. දැන් මේ 370ට තව වැඩිපුර එකතු වෙන්න ඕන. මෙතන 56යි මෙතන 56යි කීයද? එකතු කරලා බලමු. 370ට එකතු කරන්න ඕන 56යි 56යි අර වැඩිපුර දෙන්නව එකතු කරන්න වෙන මොකුත් නෑ. 6යි 6යි 12යි 1යි 7යි 5යි 12යි 12යි 5යි 17යි 1යි 18යි එකක් ඉතිරි 482යි 482යි සෙන්ටිමීටර මුළු දිග. හරිද? කියන්නේ බැජ් එක හදන්න අවශ්‍ය කරන සැකිල්ලේ තියෙන හැම රේඛාවකම දිග එකතු කරාම 482ක් වෙනවා. එතකොට දැන් ඒක අර ලෝහපටි අලවන්නනේ හදන්නේ. එතකොට සෙන්ටිමීටර 3 කෑලි තමයි තියෙන්නේ. කෑලි කීයක්ද ඕනේ කියලා නැපෙන් අහන්නේ. එහෙනම් පුතේ තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ ගන්න වෙන්නේ කොහොමද? අර 482 ඔයා බෙදන්න වෙනවා 3. බෙදලා බලමු. 1යි 3යි 1යි 18යි 6 වරක් 3 10 අපට සිරි බෙදෙන්නේ නැද්ද? 6 වරක් 3 18යි බිඳුවයි 2යි දෙකට නෑ බිඳුවයි 20යි 20යි කියන්නේ සාමාන්‍යයෙන් කීයක් තියෙන්නේ 20ට 6යි 6 වරක් 3 18යි. ඕම් වැඩි. ළමයි ඔයාලට මේ වගේ උත්තරයක් දාවේ 160.6ක් වගේ. බලන්න මේ උත්තරේ දාවිකයි. අපි
ආසන්න වශයෙන් තමයි ප්‍රමාණය ගත්තේ 161. එතකොට ලෝහපටි කීයක් ඕනනවද ආසන්න වශයෙන් 161යි. ලෝහපටියක් රුපියල් 300යි කියනවනේ හතරවෙනි ප්‍රශ්නේ. ලෝහපටියක් රුපියල් 300යි කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? එහෙනම් 161 අපි ගුණ කරනවා 300යෙන්. රයිට් මම ඔක්කොම කැල් එක පාවිච්චි කරන්නේ ලයිව් වල කරන විදිහටම තමයි කරන් යන්නේ. ඒකින්ද බලන් ඉන්න. බිඳුව පොලිම බිඳුවක් දැම්මා. ඊළඟ පොලිමටත් බිඳුවක් දැම්මා. තුනේ පොලිමෙන් පටන් ගත්තා. තුන් වරක් එක 3යි, 6 වරක් 3 18යි, ඉතුරු එකයි. තුන් වරක් එක 3යි 1යි 4යි. බිඳුවයි බිඳුවයි 3යි 8යි 4යි. රුපියල් 48300ක් ඕන වෙනවා. ඔය පටි ටික මිලදී ගන්න. right. එතකොට පුතේ ඔන්න දැන් අපි මේ කතා කරේ ටර්ම් ටෙස්ට් එකට ආපු ගාන. හරි. එතකොට මේකේ අපිට තව ගණන් කිහිපයක් තියෙනවා හදන්නට. හරි. සාමාන්‍යයෙන් මම ඒවා ඔයාලට දෙන්නේ LMS එකට දාලා අප්ලෝඩ් කරලා හදන්න. සාමාන්‍යයෙන් මම ඔයාලට දානවා ඒක කරන්න ඕන විදිය කොහොමද කියලා. අපි දැන් අර අපේ ෆ්‍රී WhatsApp group එකේ දේවල් අපි අදින් ඉවර කරනවා. මොකද අපි නොමිලේ සම්මන්ත්‍රණයක් කරා. ඊට පස්සේ පළවෙනි දවසත් නොමිලේ සහභාගී වෙන්න දුන්නා. හරි. එතකොට මේකේ ටියුට් එක සම්පූර්ණයෙන්ම ඔයාලගේ ගෙදරට එනවා ලබන බ්‍රහස්පතින්දා සිකුරාදා වෙද්දි ටියුට් එක පේපර්සුත් එක්කම ගෙදරට හම්බ වෙයි. හරි. එතකොට ඔයාලා ඒකට අවශ්‍ය කරන පේමන්ට් එක කරලා ඒ ගැන කියන්නම් රයිට්. එතකොට පුතේ අපි මේ රිවිෂන් එකට සතියට දවස් දෙකක් කරනවා. මේ රිවිෂන් එකට ඔයාලට මාසෙටම ගන්නෙ රුපියල් 1700ක් විතරයි. ඒ 1700 ඇතුලේ ඔයාලට LMS පහසුකම තියෙනවා. ඒ කියන්නේ Learn Management System එකක් හරහා තමයි අපි ඔයාලව කන්ට්‍රෝල් කරන්නේ. මේ management system එක ඇතුලේදී ඔයාලට recordings බලන්න පුළුවන්. හරි? recordings තියෙනවා. ඒ වගේම ටියුට් එකේ PDF එකක් තියෙනවා. ඒ වගේම online quiz තියෙනවා. online quiz. හරි? online quiz තියෙනවා. දැන් මේ online quiz කියන්නේ අපි දැන් අද පන්තියේ සාකච්ඡා කරන්නේ මේ term test කරන ටිකක් නේද? මේ අපි දැන් එක ගානක් සාකච්ඡා කරේ term test. ඒ වගේ මම ඔයාලට online quiz එකක් දානවා. මෙන්න මේ වගේ announcement එකක් දාලා මෙන්න මේ ගානේ තියෙන ටියුට් එකේ තියෙන 32 වෙනි ගාන ප්‍රශ්නෙත් එක්කම දානවා. ඔයාලට පුංචි වෙලාවක් ඇතුලේ හදන්න. හරි? හදලා ඔයාලා මේක ෆොටෝ එකක් ගහලා සබ්මිට් කරන්න ඕන. හරි? එතකොට ඒ වෙලාවේ මේ උත්තර බැලිලා ඔටෝ බැලිලා ඔයාලට උත්තරේ හරිනම් හරියක් වැටෙනවා නැත්නම් කතරයක් වැටෙනවා. ඒ වගේ පුංචි පුංචි ස්මාර්ට් වැට් එකක් තියෙනවා. ඉස්සරහට ටික ලස්සනට කරගෙන යන්න. එතකොට ඒ ටික කරන්න කලින් ඔයාලා පුතේ අපි දැන් ඔයාලට දැන් පන්තිට දිගටම සහභාගී වෙනවනේ කට්ටියම. ඔයාලගේ Google form එකක් දාලා ඇති. ඒකට නම, එතකොට ස්කූල් එක, ඊට පස්සේ අනිවාර්යෙන් ගෙදර ඇඩ්‍රස් එක නම් අනිවාර්යෙන් ඕන. හරිද? ඒකට තමයි අපි ඔයාලගේ ටියුට්ස් හැමදේම එවන්නේ. ඒ වගේම ඒ ටික දාලා මෙන්න මේ විස්තර ටික දාලා සාමාන්‍යයෙන් දැන් අපි ටියුට් ඒ ඔක්කොම ඔයාලගේ ගෙවල් වලට එවන්නේ පුතේ බදාදා තමයි පෝස්ට් එකට බාර දෙන්නේ. ඒ නිසා මේ මාසේ බදාදා කියන්නේ මං හිතන්නේ අද 8නේ. 8 හෙට 9 10 අපි තුමු 13 කියලා. 13 බදාදා නම් 13 වෙනිදාට කලින් ඔයාලා මේ 1700ක මුදල පේමන්ට් එක කරලා අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බරේ 076යි 074යි 065යි 2 කියන අංකෙට. හරි? WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාට හම්බෙයි අපේ study plus කියලා තියෙනවා LMS එක. හරි? මේක තමයි අපේ LMS එක. studyplus.com කියලා තියෙන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එකේ link එකත් එක්ක ඔයාට හම්බෙනවා user name එකකුයි password එකකුයි. හරි? මේ දෙක හම්බෙන්නේ payment එක කරාට පස්සේ. මෙන්න මේ ඔයාගේ access දෙක ගහලා ඔයාට log වුණාට පස්සේ අපි ඔය කෙලින්ම යන්නේ මගේ LMS එකට දසුන් විසින් කියලා තියෙනවා. ඒකෙදි ඔයාලට පළවෙනි පාඩම තියෙන අපි කරපු recordings දෙකම බලන්න පුළුවන් ආයෙ online quiz එකක් මොකක් හරි දෙනවා නම් ඒක ගැන නිවේදනයක් announcement එකක් අපි මේකේ දානවා. ඊට අමතරව tunes ටික තියෙනවා. හරි? ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. LMS එකේ access ටික ඔයාලට ගන්න පුළුවන් payment එක කරාට පස්සේ. right. ඔය ටික තමයි විශේෂයෙන් මට ඔයාලට අද දවසේදී පන්තියේදී කියන්න ඕන උනේ සහ උගන්වන්න ඕන උනේ. ඊට අමතරව පුතේ මතක තියාගන්න අපි අද එකක්වත් pass paper සාකච්ඡා කරේ නෑනේ. අපේ පන්තියේ තියරි කරුණු 100ක් සම්පූර්ණ උගන්ලා ඉවරයි. ලබන සතියේ මුල් වෙලාවේදී අපි pass papers ටිකක් සාකච්ඡා කරලා
වර්ගඵලය, ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන පුංචි කොටසක් තියෙනවා. ඒක සාකච්ඡා කරලා ටියුට් එක තව ටියුට් එකක් හම්බ වෙනවා. ඒකේ තියෙන ගොඩක් ගණන් අපි සාකච්ඡා කරනවා. හරි. දැනට ඔයාට මතක තියාගන්න ඔය ටියුට් එකේ තියෙන ඕනෙම ගාණක් හදන්න පුළුවන්. උනන්දු උත්සාහය තියෙන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම ටියුට් එකම හදන්න try එකක් දෙන්න ඕන. හරි. එතකොට අපි අර LMS එකට දැන් ගාණ හදලා දාන්න කියනවනේ. ඒ වෙලාවට ඔයා හදපු ගාණ තිබ්බත් කමක් නැහැ ෆොටෝ එකක් දාලා දාන්න. එතකොට අපිට ඔයා වැඩ කරනවා කියන එක බලා ගන්න පුළුවන්. කොහොමත් අපි දැන් ඔයාලා පේමන්ට් කරලා පස්සේ අඟහරුවාද වගේ වෙද්දි අපි පටන් ගන්නවා LMS එකේ වැඩ ටික. ඔයාලට announcement එකක් group එකේ දානවා. ඒ වගේම අපි ආයෙත් මෙන්න මේ දැන්ට අපි පාවිච්චි කරන WhatsApp group එකේ link එක මුකුත් share කරන්නේ නැහැ. හරි? ඔයාලා register වුණාට පස්සේ වෙනම group එකක් හදලා වෙනම announcement දෙන්න LMS එකක් හදලා ඒ විදිහට තමයි වැඩි ලස්සනට පිළිවෙලට යනවා. හරි? යාළුවෝ ඉන්නවා නම් ඔයාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න මෙහෙම රිවිෂන් එකක් තියෙනවා එන්න මුලින්ම යන්නේ කියලා ඔයාලා පැත්තෙන් කතා කරලා ගෙන්න ගන්න පුළුවන් නම් යාළුවෝ තුන්දෙනෙක් හරි සපෝට් එකක් විදියට ගෙන්න ගන්න උත්සාහ කරන්න. ඒක නැත්තත් ප්‍රශ්නයක් නැහැ. එන ළමයි ටික හයිට පන්තිය වැට්ටික් කරන්න අපි සාමාන්‍යයෙන් පැය දෙකක් දෙකමාරක් වගේ තමයි පන්තියක් කරන්නේ. මොකද ඔයාලටවත් එක දිගට ඉන්න ගියාම ඒක හරි බෝරින්. ඒකෝට සබ්ජෙක්ට් වලට යන්නෙත් නැහැ. නිකම් වලට තේරුමක් නැහැ. එහෙම ඔයාලව පැය ගණන් මෙතන තියන් ඉඳලා. එතකොට අපි ලබන සෙනසුරාදා පුතේ පන්තිය කරනවා. මම LMS එකට අප්ලෝඩ් කරනවා වැඩ ටික මොනවද කරන්න ඕන කියන එක සහ ලබන සතියේ පටන් ගන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සහ ඊට පස්සේ පරිමාවත් එක්ක පටන් ගන්නවා පෘෂ්ඨවල වර්ගඵලය කියන කොටස. එතකොට ගොඩක් දුරට අපි මාර්තු මාසේ අග වෙනකොට මිනිතේ කියන සම්පූර්ණ කොටස ඉවර කරනවා. අනිවාර්යෙන් ඔයාට ඔයල් එක්සෑම් එකේ ලකුණු 10ක් මාර්තු මාසේ ඉවර වෙද්දි ලබා ගන්න පුළුවන් මට්ටම හදලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ගිය අවුරුද්ද, ඒ කියන්නේ මේ අවුරුදු 2025 අවුරුද්දේ තිබ්බ ඔයල් පේපර් එක ගත්තා. මිනිතේ ප්‍රශ්න ටික මම මොනවද කියලා කියන්න දඩ බඩ ගාලා හදාන යන්න තියෙන. මොකද 30 දෙනම 100%ක් සම්පූර්ණයි ගණන් හදලා ඔළුවත් හැදිලා තියෙන්නේ. හරි? එහෙනම් අද රිලැක්ස් එක කට්ටිය හොඳට නිදා ගන්න. හෙට හෝ අනිත්දා ඉඳලා LMS එකේ access හම්බ වෙනවා. පුළුවන් තරම් ඔයාලා හැකි ඉක්මනින් payment එක කරලා LMS එකේ access ටික ලබා ගන්න. හරි? ඒක ලබා ගත්තට පස්සේ අපි කොහොමත් බදාදාගෙන් පස්සේ තමයි මේ මොකද LMS active කරන්නේ. මොකද ඔයාලා payment කරාට පස්සේ බදාදා දෙනක deadline එකක් දෙනවා payment එක කරන්න. ඊට පස්සේ බදාදා හවස් වෙලදී ටියුට් එක අපි තැපරල් එකට දෙනවා. ඔයාලා payment එක කරන්න පරක්කු වුණොත් ඔයාලට ටියුට් එක හම්බෙන පරක්කුව සහ LMS එකට log වෙන්න තියෙන පරක්කුව පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ නිසා හැකි ඉක්මනින් payments කරන්න. ඒ group ටිකට ඔක්කොම විස්තර ටික මම දැන් group එකේ දානවා. සාද recording එකක් දානවා. ඒ ටික බලලා අපි ලස්සනට වැඩේ කරගමු. එහෙනම් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් මතක් කරන ගම මම අද දවසේ පන්තිය අපි